අයිබෝවන් ළමයි ඉතිං අද අපේ වීඩියෝ එකේ අපි යන්න ටිකක් වෙනස් තැනකට ඉතිං ඔයාලට පේන විදියට මේක පොඩ්ඩක් ෆන් හැබැයි මේක ගොඩක් සයින්ස් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා අපි හිතනවා. ඉතිං ඔයාලා දිගටම බලන්න අද දවසේ අපේ සයින්ස් වර්ල්ඩ් එක ඇතුලේ මොන වගේ දේවල්ද අපි එක්ස්පීරියන්ස් කරේ කියලා. මුලින්ම මගේ කැමර එක සෙට් කරගෙනමු. ඉතිං මම අද වොයිසෝව එකක් තමයි කරන්න ගොඩක් වෙලාවට. ඉතිං ඔයාලව ආදරෙන් පිළිගන්න අප YouTube channel එකට. ඉතිං අද අපි යන්න සයින්ස් වර්ල්ඩ් එකට. ඉතිං සයින්ස් වර්ල්ඩ් කියන්නේ මෙහි ගොඩක් පොඩි ළමයිට වගේ හදපු තැනක්. ඉතිං ඔක්කොටම කලින් අපි රෙඩි වෙලා ඉමු මෙතනට යන්න. ඉතින් මම දැන් මගේ අවුට්ෆිට් එක දාගෙන ඉවරයි. අපි ඔක්කොටම කලින් වතුර චුට්ටක් බීලා අපි හෙමීට රෙඩි වෙමු මේ ගමන යන්න. ඉතින් අද විශ් නැහැ. ඒ නිසා මං විතරයි අද බ්ලොග් එක කරන්නේ. ඔක්කොටම කලින් මම යනවා මගේ මෙට්‍රෝ කාඩ් එක ගන්න. මොකද මෙට්‍රෝ කාඩ් එක නැති වුණොත් ඉතින් ගිහිල්ලා හමාරයි. ඔක්කොටම කලින් දැන් මේ මෙට්‍රෝ කාඩ් එක ඔක්කොම අරගෙන ඉවර වෙන්න කලින් අපි මගේ ඇද අස් කරගමු. හරි දැන් අදස් කළ ඉවරයි. මාව දන්න අය දන්නවා මන් ටිකක් යන්න මේ ගොඩක් කම්මැලි. ඔහොම වැඩක් හරි දැන් කරන්න මම මැටි කරන් පස්සේ තමයි. දැන් ඉතින් මම ජැකට් එක දාගන්නවා. මොකද අද එළිය පොඩ්ඩක් සීතලයි වගේ. ඒ නිසා අපි මගේ හැමදාම දාන ජැකට් එක දාගමු කෝකටත් කියලා. හරි මම දැන් ඕල්රෙඩි යන් අපිත් එක්ක ගමන. ඉතින් මම පොඩක් එළිය බැලුවා යන්න කලින් කෝකටත් කුඩයක් වගේ ඕන වේවි කියලා. පොඩ්ඩක් කරුවලයි වගේ වහින්න වගේ තියෙනවා. ඉතින් මම කෝකටත් කුඩයක් අරගන්නවා කියලා හිතුවා. දැන් අපි ස්ටේෂන් එකට ගෙදර ඉඳන් ඇවිදන් ආවා. දැන් අපි ඉන්නේ මේ සරේ සෙන්ට්‍රල් ස්ටේෂන් එකේ. දැන් අපි ට්‍රේන් එකෙන් බැහැගත්තා. අපේ ස්ටේෂන් එකෙන් සයින්ස් වර්ල්ඩ් එක තමයි ස්ටේෂන් එක. ඔන්න අපිට ඈතින් පේනවා සයින්ස් වර්ල්ඩ් එක. ඈතින් පේද්දි හරිම ලස්සනයි නිකන් බෝලයක් වගේ. ඔන්න දැන් අපි කොහොම හරි පාර පැනගත්තා. ඔහොම හෙමිට මාත් එක්ක යමු. අයිබෝවන් ළමයි ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ සයින්ස් වර්ල්ඩ් එකට. එතකොට මාත් එක්ක ඉන්නවා අයියයි අක්කයි අපේ චූටි ආදියයි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපි දැන් අපේ ටිකට්ස් ටික අරගෙන දැන් අතුලට යන ගමන් තමයි ඉන්නේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඇතුල් වෙන තැනම තියෙනවා මේ විදියට කැමරා එකක්. ඒකෙන් අපි ආවහම ඒක ඉස්සරහට අපේ කොස්ටියම්ස් මාරු වෙනවා. ඉතින් අපි try කරා ඕක පොඩ්ඩක්. ආයෙ තමයි ඕක ඇත්තටම ගොඩක්ම එන්ජොයි කරේ. මොකද එයා ගෙදර එන්න කලිනුත් ආයෙ ඕක ඉස්සරහ පොඩ්ඩක් සෙල්ලම් කර ඉඳලා තමයි ආවේ. මෙතන විස්පර් ඩිෂස් කියලා එකක් තියෙනවා. එතකොට මේ කොනේ ඉඳලා මෙන්න මේ කොනට කියන එක ඇහෙනවා. ඒක ඇහෙන්නේ මම හිතන්නේ ඒක කොහොමද ඇහෙන්නේ කියලා මට අයිඩියා ගන්න. ඊට පස්සේ මේ තියෙන පැරඩොක්ස් බොක්ස් කියලා මේක අපි තනි ඇහැක් බැලුවහම අපිට පේනවා මුළු බොක්ස් එකම තියෙනවා වගේ. හැබැයි හරියටම ගත්තොත් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා තව ඉම්පොසිබල් නට්ස් කියලා. මේකෙත් ඒ වගේම තමයි වෙන්නේ. මේකෙත් අපි අත දැම්මහම නට්ස් දෙකක් තියෙනවා වගේ තමයි පේන්නේ. ඊට පස්සේ අපි දැන් පසල්ස් වගේක් කරන්න තමයි යන්නේ.
මේක මම හදන්න උත්සාහන වෙලා තිස්සේ try කරා. ඉතින් මේ puzzles අතරම එච්චරම ලේසි නැහැ. මේක දවස්වලක් කරගන්න ටිකක් අමාරුයි. මට කරන්න බැරි වෙච්ච එක අක්කා try කරනවා. දැන් මම try කරන්න යන්නේ කියන එක. ඒකේ තියෙනවා free the code from the puzzle, put the code back on කියලා. අපි බලමු ඒකේ hint එකක් දීලා තියෙනවා අපිට. look for the loopholes කියලා අපි try එකක් දීලා බලමු. මේ ඔක්කොම තියෙන activities ගොඩක් අමාරුයි. මේක ළමයිට කියලා වගේ තිබ්බත් ළමයිටම නෙමෙයි අනේ මන් දෙක ටිකක් අමාරු වැඩක්. ඊට පස්සේ මම මේ wobble ring කියලා එකක් තියෙනවා. ඒකේ push and hold කියලා තියෙනවා. okay. මේකත් fun. හැබැයි මට මේකේ තියෙන ගොඩක් දේවල් No, God, please, no! ඊට පස්සේ මෙතන තියෙනවා hypnotize වෙනවා නම් මෙන්න මෙතන තියෙනවා අපි බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. Twisted circle. මේක twisted circle. ඊට පස්සේ මේක red spirals. ඊට පස්සේ මේක rotating snakes. ඉතින් මේක දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියොත් අපිට hypnotize වෙන්න පුළුවන්. free. ආර්ය දැන් මේ බලන අයිටම් එක ගැන නම් මට ඇත්තටම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. හැබැයි ආර්ය එකත් එක ටිකක් වෙලා සෙල්ලම් කරනකොට මම නෝටිස් කරා ඒකේ තියෙන ලස්සන සතුන්ගේ ෆිගර්ස්. ඊට පස්සේ මට හම්බුණා මෙන්න මේ ලස්සන cute puzzle එක. අපි ඒක පොඩ්ඩක් හදන්න බලමු. හිතන්නේ මෙහෙම වෙන්න ඕනේ. Amazing. දැන් අපි මේකේ දෙවෙනි තට්ටුවට යන්න තමයි හදන්නේ. අපි බලමු මොනවද දෙවෙනි තට්ටුවේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා body works කියලා. එතකොට මේකේ මේ තට්ටුවේ ගොඩක්ම තියෙන අපේ ඇඟ සම්බන්ධව දේවල් තමයි. මෙතන තිබ්බා pull up, ඊට පස්සේ climb, ඊට පස්සේ මෙතන තියෙනවා squish. තව මෙතන තියෙනවා body parts වල raise. ඊට පස්සේ අපි මේ පැත්තට යනවා stretch. ඊට පස්සේ මෙතන තියෙනවා curl. ඊට පස්සේ මෙතන තියෙනවා squeeze. මෙතන තියෙනවා control. මෙතන තියෙනවා relax. මෙතන තියෙනවා jump. මේ ඔක්කොම තියෙන්නේ ඒ කියන්නේ අපේ body parts වලට සම්බන්ධ දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ activities තමයි තියෙන්නේ. ඒකයි මෙතන body works කියලා මේ තත්ත්වේ මේක තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ පිටිපස්සේ මෙතනින් වතුර ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට මෙන්න මෙහෙම වතුර එනවා. ඊට පස්සේ ළමයිට සැලසුම් කරන්න පුළුවන් වෙන විදිහට ඒ කියන්නේ බෝල ඒ වගේ දේවල් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මැෂින් එකක්. එතකොට මේ මැෂින් එකෙන් මෙන්න මේ බෝල ටික අන්න අතන ලූප්ස් දෙක හරහා දාන එක තමයි ටාගට් එක. දැන් මම මෙන්න මේ මෙතන තියෙන ෂැඩෝ රූම් එකට යන්න හදන්නේ. අපි බලමු. මේක ඇතුළේ ගොඩක් කරු වෙලයි. ඒගොල්ලෝ කියන්නේ ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්න කියලා. එතකොට අපේ කලින් ෂැඩෝ එක පෙන්නුන්නේ නැහැ. ඒ ඊළඟට අපේ ෂැඩෝ එක පේනවා. කොහොම හරි මන් try කරා first time invisible වීණාවක්. ඉතින් මේකේ strings මොනවත් නැතුව තමයි music එක එන්නේ. ඊට පස්සේ මේ තියෙන යාළුවගේ අලුත් ඉන්වෙන්ෂන් එකක් තමයි කියලා තමයි තියෙන්නේ. මේ ස්විච් එක on off කරාම
මෙන්න මෙතන පේන එක නැතුව යන්න බලන්න. And again අපිට back to normal බලන්න පුළුවන්. ආරේ ඉතින් chocolate එකක් කාලා දැන් පොඩි බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. පොඩි බඩගින්නක් ආවද? Yes? No? මෙතන මුලින්ම මොකද වෙන්නේ කියලා මට අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒත් ඔය නිව් පාට ලයිට් එකෙන් පේන්නේ මගේ heart beat එක කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපි සමහර වෙලාවට හුස්ම අල්ලන් හිටියොත් heart beat එක වෙනස් වෙනවා. මෙන්න මෙතන තියෙනවා අපේ ඇඟේ තියෙන ශරීර කොටස් වල වගේක් මේවා at the organs. අතන අපි කලින්ම දැක්කේ brain එක. මෙන්න මෙතන තියෙනවා large and small intestines, බඩවැල්. ඊට පස්සේ මෙතන තියෙනවා gallbladder and pancreas මම හිතන්නේ මට sure නෑ. and මෙතන තියෙනවා heart එකක්. මේක නිකන් close up දැක්කම චුට්ටක් බයක් හිතෙනවා. and මෙතන තියෙනවා finally අපේ lungs. මෙන්න මේ මැෂින් එකේ තියෙන ස්කින් ස්කෑනර්. එතකොට මේකෙන් අපේ මොන හරි pimples, freckles තියෙනවා නම් පේනවා කියලා තමයි කියන්නේ. අපි බලමු මගේ මුණ පොඩ්ඩක් කොල්ලන් වගේ පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන තිබ්බා ස්ට්‍රෙන්ත් එක බලන්න පුළුවන් පොඩි ගැජට් එකක්. ඒකේ මට ෆස්ට් ටයිම් ආවේ එක අතින් කරද්දී 27යි. ඒ ඊට පස්සේ මම ඉතින් අත් දෙකම යූස් කරාම 37ක් ආවා. හැබැයි ඒක වැරදි ඉතින්. ඊට පස්සේ මම ගොඩක් උස නිසා මම මේ කොච්චර උඩ පයින්න පුළුවන්ද කියලා චෙක් කරගන්න try කරා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් මම 4 වෙනි ඩොට් එක රීච් කරා. ඊට පස්සේ තමයි මේක මම first time experience කරේ. මේක relaxing game එකක්. ඒකට අපි relax වෙන්න පුළුවන් තරමට මේ මැද තියෙන කහපාට බෝලේ අපේ පැත්තට එන්නේ නැහැ. ඉතින් මම පෙරදුනා අක්කා ගොඩක් relax වුණා මට වඩා. ඉතින් ඒක දින්නා. ඊට පස්සේ අපි දැක්ක මේ ලස්සන automated dinosaur. එතකොට දැන් මම බලන්න යන්නේ මායාකාරී ගෝලය. මායාකාරී ගෝලය. ඔයාලා හැරි පොටර් වගේ බලලා තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් බලලා ඉතින් ඒකට මේක ටච් කරන තැන නිකන් ඒ කරන්ට් එක වගේ තියෙන ඉෆෙක්ට් එක එනවා. ඊට පස්සේ මම මේ දැක්ක ඉලෙක්ට්‍රික් හෑන්ඩ්ස්. මේක මන්න කරන්න ඕනේ නෑ. මම ඉලෙක්ට්‍රිසිටි වලට බයයි. ඒ නිසා මම මේක කරන්න යන්නේ නෑ. ඊට පස්සේ අක්කයි මමයි මේ පොඩි ළමයි අතට ගිහිල්ලා අපිත් පොඩ්ඩක් මේ අපිවම වේ කරගන්න පුළුවන් ඔටෝමැටික් එකක් try කරා. ඔව් යාළුවනේ දැන් ඔයාලට පේනවා මේ මොඩ ජෝඩුව කන්දක් නගින්නයි යන්නේ. ඔව් යාළුවනේ දැන් දැන් කන්ද වැස්සා. දැන් මම යන්න හදන්නේ පොඩක් ජුරාසික් වර්ල්ඩ් ෆීලින් එකක් වගේ දෙන්න තැනකට. ඔයාලා මේ ස්කෙලිටන් එක දැක්කොත් මේක මට හිතන්නේ T-Rex කෙනෙක් කියලා. මේ ඔයාලට පේනවා ඇති සයිස් එක. ඔයාලා Ice Age බලලා තියෙනවා නම් මෙන්න මේක හොඳටම මතක ඇති. ඔයාලට මතකද මැනී කියලා කැරක්ටර් එකක් තිබ්බේ. අන්න ඒ මැමත්ස් ලගේ ටාස්ක්ස් දෙකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න තියෙනවා ගල් යුගයේ මං හිතන්නේ මට හරියටම දන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ ලිතෆෝන් එකක් අපි නිකන් ප්ලේ කරලා බලමු. එතකොට ඒ හැම රොක් එකකම සද්දේ එකිනෙකට වෙනස්. මම මෙතන මොකද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒත් අපි චෙක් කරලා බලමු. මෙහෙම ගල් තියෙනවා කියලා මම දැනන් හිටියේ. අපි නිකන් normal light එක දැම්මුවොත් ඔයාලට අර හැමදාම පේන විදිහේ ගල් තමයි පේන්නේ. හැබැයි මෙහෙම කරාම ඒ rocks ටික ඔක්කොම අර කරවලත් එක්ක
ෂයින් වෙනවා. ඉතින් දැන් අපි සයින්ස් වර්ල්ඩ් එකේ ඔක්කොම දේවල් බලලා ඉවරයි. හැබැයි අපි පෙන්වුවේ ඔයාලට චුට්ටක් දේවල් විතරයි. මොකද අපිට ඔක්කොම පෙන්වන්න වෙලාවක් නැති නිසා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සයින්ස් වර්ල්ඩ් එකේ තියෙන gift store එකට. ඉතින් මෙතන ගොඩාක් දේවල් තියෙනවා පොඩි ළමයිට collections වලට. ඉතින් අද වීඩියෝ එකෙන් එච්චරයි. thank you ඔයාලා අපේ වීඩියෝස් බලනවට. අපි ළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.